පැහැදිලි කරනවා නෙතුම්මන අපේ YouTube channel එකේ න ලොකු වීඩියෝ එකකට ඔයගොල්ලන්ව. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද නිවැරදිව AI වීඩියෝ එක AI භාවිත කරලා AI වීඩියෝ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට එකම එක app එකයි ඕනේ. app එකකින් කරන්න තියෙන වැඩේ එකම app එකකින් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ AI වීඩියෝස් හදාගන්න පුළුවන්. මේ තියෙන ඉතින් මගේ channel එක මෙන්න මේ වගේ AI videos නම්බර 6 AI videos ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි තව එකක් තියෙනවා. වගේ AI වීඩියෝ එකක් හදාගන්න පුළුවන් ඔයගලන්ට නම්බර 6 වීඩියෝ එකක්. ඉතින් දැන් මම ඒ app එක මොකක්ද කියලා කියන්නම් ඔයගලන්ට. ඔයගලන්ට පුළුවන් නැත්නම් Google Chrome එකෙන් හරි Google එකෙන් හරි ගිහිල්ලා Grok AI assistant කියලා search කරගන්න. මම Play Store එකේ ගිහිල්ලා download කරගෙන තියෙන්නේ app එක. මම ඔයගලන්ට app එකේ ෆොටෝ මොනවද කියලා පෙන්නන app එක. මේ තියෙන ඔයාලුනේ ඔයගොල්ලෝ මෙතන සර්ච් කරගන්න ඕනේ Grok. මේ තියෙන උඩින්ම Grok AI assessment යාලුනේ assistant නෙමෙයි assessment. හරිද? ඉතින් යාලුනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දෙවෙනියට තියෙන එක ඕපන් කරගන්න මම ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේ වගේ ඕපන් කරගන්න මෙතනින්. හරියන්නේ මං කලින් මේකට ලොග් වෙලා තිබ්බ නිසා ලොග් වෙන්න දෙයක් නෑ. මට අයමත් අලුතෙන් ඕගොල්ලෝ ලොග් වෙන්න තියෙනවා අලුතෙන්. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ලොග් වෙලා ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා create videos කියලා අපි එන්න එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ මෙන්න මේ වගේ example videos වගේ පෙන්නනවා. ඉතින් ඒ ටික අමතරව අපිට ඕන නම් මෙන්න මෙතනින් අපිට ඕන එක ඒ වගේම type කරගන්න පුළුවන්. වගේ එක්සැම්පල් ඔයගොල්ලන්ට එතනින්වත් ඕන නම් එකක් තෝරගන්න පුළුවන්. හරියන්නේ මම දැන් මෙන්න මෙතන ටයිප් කරගන්නවා cat n dog fight කියලා සර්ච් කරගන්නවා. ඔයගොල්ලන්ට ඕන එකක් සිංහලෙන් වුණත් සර්ච් කරලා පස්සේ ඒක අපිට හදලා දෙනවා. මම ෆයිට් කියලා සර්ච් කරලා ඊට පස්සේ පේනවා ඇති මෙන්න මේ උඩට ඊතලයක් වගේ එකක් තියෙනවා. ඒක දුන්නාට පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලන් එක්කන් එනවා. ඊට පස්සේ මෙන්න මෙතන චූඩියට මෙන්න මෙතන යටින් පේනවා ඇති රවුමක් තියෙනවා. මේ එක කියලා තියෙනවා. ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න තියන්න ඕනේ. එනජි sorry දැන් 94ක් දැන් ඩවුන්ලෝඩ් වුණා. ඔගොල්ලෝ මම මේ නැති ඉතින් අපි කියලා දුන්න විදිහට මේගොල්ලෝ අපිට හදලා දීලා තිනවා. පේන නැති ඒකම නැත මුලට ගන්නවා. ඉතින් මට කියන්න බැරි වුණානේ මේගොල්ලෝ අපිට සවුන්ඩ් එකත් එක්කම තමයි හදලා දෙන්නේ. පේන නැති මෙන්න මෙතන යටින් තියෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. බෝලයක් මෙන්න මේ වගේ පේන ඇති. අපි එන්නේ එක මේ ක්ලික් කරාට පස්සේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන් කියනවනේ මෙන්න මේකට ගියාට පස්සේ අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඕන සවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. මම දැන් මෙන්න මේක ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්නවා. හරියන්නේ ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි ගැලරියට. දැන් අපි යන්න ඕන අපේ ගැලරියට ඩවුන්ලෝඩ් වෙලාද කියලා බලන්න. ඉතින් අපේ කාටුන් එක නිවැරදිව හැදලා තියෙනවා. හැබැයි සවුන්ඩ් නැතුව මම සවුන්ඩ් එක ඔෆ් කරලා තමයි මේක හැදුවේ. පේනවා ඇති. ඉතින් ඔන්නෝම තමයි ඉතින් අදගෙන වීඩියෝ එක. නෙතුම්මනෝ POD channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක ඕල් දාගෙන යන්න. ඕගොල්ලන්ට bell icon එක ඕල් දැම්මොත් එම අපි දාන වීඩියෝ එක notification එක මාර්ගයෙන් දැනගන්න පුළුවන් live. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් අවසන්.